ඔයාට මෙච්චර කල් අමාරු වෙලා තිබ්බ ඉංග්‍රීසි භාෂාව අපි දවසින් දවස ගොඩනගා ගමු. මගේ මේ YouTube චැනල් එකත් එක්ක ඔයා නිරන්තරයෙන් රැඳිලා ඉන්න. ඔයාට ඉංග්‍රීසි ටික හදාගන්න අනිවාර්යෙන් පුළුවන්. You can do it. හොඳයි. අපි අද බලමු there is භාවිතා කරලා වාක්‍ය හදන විදිහ. අපිට යම් තැනක යම් දෙයක් තියෙනවා කියලා කියන්න there භාවිතා කරන්න පුළුවන්. සහ අපිට ඒක වචන නාම පදයක් හඳුන්වන්න is භාවිතා කරන්න පුළුවන්. හොඳට පැහැදිලි වුණා නේද? අපි එදිනදා ජීවිතයේදී ඉංග්‍රීසි කතා කරද්දී මේ දෙයා කියන කොටස භාවිතා කරලා කතා කරන්න අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඔයාගේ ફોකස් එක මේ වීඩියෝ එකට හොඳින් ලබා දෙන්න. හරි. අපි දැන් මේ කොටස වඩාත් පැහැදිලි කරගන්න වාක්‍ය කිහිපයක් බලමු. අපිට එතන වතුර බෝතලයක් තියෙනවා කියලා කියන්න පුළුවන් there is a water bottle. අපිට එතන බංකුවක් තියෙනවා කියලා කියන්න පුළුවන් there is a bench. අපිට එතන ඔරලෝසුවක් තියෙනවා කියලා කියන්න පුළුවන් there is a watch. ඔයා මේ කොටස් වලට හොඳින් අවධානය යොමු කරගෙන ඉන්න. මේ වෙලාවෙම මේ කොටස් ටික ඔලුවට දාගන්න උත්සාහ කරන්න. මේ බලන්න ළමයි. පළවෙනි උදාහරණේ අපි ගත්තොත් ඒකෙදි කියන්නේ එතන වතුර බෝතලයක් තියෙනවා කියලා. there is a water bottle. මෙතනදී එතන කියන අදහස ගන්න තමයි අපි there කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. there කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ there එකට එහා පැත්තෙන් තියෙන is අපි අරන් තියෙන්නේ වතුර බෝතලයක් ගැනනේ අපි විස්තර කරන්නේ. ඒ නිසා තමයි අපි is අරන් තියෙන්නේ. ඒතර is වලට එහා පැත්තෙන් ඔයාලට පේනවා අකුරක් දාලා තියෙනවා. අකුරක් දාලා තියෙනවා. අකුර අරන් තියෙන්නේ අපි මේ වතුර බෝතලයක් නේ. බෝතලයක් අල් කයන්නක් තියෙනවනේ. බෝතලයක්. ඒ නිසා තමයි අපි මෙතනට දාන්නේ. there is a water bottle. ඊට පස්සේ තියෙන උදාහරණ දෙකත් ඒ විදිහම තමයි. එතන බංකුවක් තියෙනවා කියන එකට there is a bench කියලා අපි අකුරක් දාලා තියෙනවා. බංකුවක් නිසා. එතකොට ඊළඟ උදාහරණෙදී ඔරලෝසුවක් නිසා දාලා තියෙනවා. හරි දැන් අපි තවත් උදාහරණ ටිකක් බලමු. හරි මේ උදාහරණ ටිකත් අපි බලමු. එතන පාසලක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් there is a school. එතන කාර් එකක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් there is a car. ඊළඟ එතන බල්ලෙක් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන් there is a dog. හරි අපි මේ උදාහරණ ටිකත් බලමු. එතන පරිගණකයක් තියෙනවා there is a laptop. එතන පූසෙක් ඉන්නවා there is a cat. එතන බෝලයක් තියෙනවා there is a ball. හොඳයි. අපි අද ලෙසන් එක ඉතාමත් සාර්ථකව අවසන් කරා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.